තෙරුවන් සරණයි. 2026 වර්ෂයේ දහම් පාසල් අවසාන විභාගයට සූදානම් වෙන ආදරණීය දුවල පුතාලා වෙනුවෙන් ගෙනෙන මේ පණිවිඩය හොඳින් සවන් දෙන්න. ආදරණීය දරුවනි, මොරගොඩ අපේ ශ්‍රී සුධර්මා දහම් පාසලේ දරුවන් 30 දෙනෙක් මෙවර දහම් පාසල් අවසාන විභාගයට අත්සන් කරලා තියෙනවා. ඒ නිසා මම මේ සියලුම දරුවන්ගෙන් ආදරෙන් කරුණාවෙන් ඉල්ලා සිටින එක කාරණයක් තියෙනවා. හැමෝම මේ විභාගයට වාඩි වෙන්න. මොකද රජෙන් දැනුම් දීලා තියෙනවා විභාගයට සහභාගී වීමට අපේක්ෂා නොකරන බලාපොරොත්තු නොවන අයගේ අත්සන් ගන්න එපා කියලා. මොකද ඒක මුදල් නාස්තියක් වෙන නිසා. ආදරණීය දරුවනි, ඔයාලා එක්කෙනෙක් හරි විභාගයට පෙනී නොසිටියොත් එය අපේ දහම් පාසලේ අභිමානයට අගෞරවයක්. ඒ නිසා හැමෝම මේ දේ හොඳට අහගන්න. හැමෝම අනිවාර්යයෙන්ම විභාගයට වාඩි වෙන්න. හැබැයි විභාගයට වාඩි වෙන්න පෙර ඔබ මේ සඳහා හොඳ සූදානමක් ඇති කරගන්නට ඕනේ. ඒ සඳහා අපි කාලරාමුවකට පන්ති පවත්වනවා. අපේ ආනන්ද ගෘපියාණන්, බණ්ඩාරනායක ගෘපියාණන්, ඒ වගේම මම දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ වෙනුවෙන් දින කීපයක් සතියේ දින 3ක් පන්ති පවත්වනවා. මේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ඒ වගේම ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා. ඒවට සම්බන්ධ වෙන්න. ඒ වගේම මම බෞද්ධ සංස්කෘතිය පිළිබඳව වීඩියෝ ගණනාවකින් ඔබට බෞද්ධ සංස්කෘතිය පිළිබඳව හඳුන්වා දීමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම ඔයාලට එවලා තියෙනවා විවිධ ලින්ක් හරහා ඔබට Zoom තාක්ෂණය හරහා සමහර ගුරුවරුන්ගේ දේශන අහන්න පුළුවන් අවස්ථාවක් සලසලා තිබෙනවා. අපේ පන්ති වලට එන්න බැරි වුණත් කමක් නැහැ. ඒ හරහා හරි මේ දේවල් ඉගෙනගෙන මම කියන්නේ 30 දෙනාම මේ විභාගයට සූදානම් වෙන්න. මේ විභාගයට කැප වෙන්න. මොකද එය ඊටාම වටිනවා එකක්. එය ඔබගේ ආධ්‍යාත්මික ශක්තිය ඇති කරන දෙයක්. බුද්ධ ධර්මයේ ඉගෙන ගැනීම, බෞද්ධ සංස්කෘතිය ඉගෙන ගැනීම, ශාසන ඉතිහාසය ඉගෙන ගැනීම, බුද්ධ චරිතය ඉගෙන ගැනීම කවදාවත් අපත යන්නේ නැහැ. මොකද ඔයා මිනිස්සෙක් විදියට මේ ලෝකේ විවිධ ගැහැට අභියෝග ප්‍රශ්නවලට මුහුණ දෙනකොට ඔබට පිටට එන්නේ මේ ධර්මය. ඒ නිසා ධර්මයේ නිතරම ජීවිතය කරගත්තොත් ඔහු ජීවිතේ සතුටින් ගෙවන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා මේ දේ අමතක කරන්න එපා. භෞතික වශයෙන් ඔයාලට සමුක පරීක්ෂණවලදී විවිධ රැකියාවලට ඉදිරිපත් වෙන අවස්ථාවලදී විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී ඒ වගේම විද්‍යාපීඨ ප්‍රවේශයේදී යම් යම් අවස්ථාවලදී මෙහි ප්‍රයෝජන ඉතාම වටිනා අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ නිසා දරුවනේ මේ කියන දේ හොඳින් තේරුම් ගන්න, දෙමව්පියොත් තේරුම් ගන්න. අනිවාර්යයෙන්ම කිසිම කෙනෙක් මඟ අරින්න එපා. 30 දෙනාම මේ විභාගයට වාඩි වෙලා අපේ දහම් පාසලේ අභිමානයත් ඔබේ අභිමානයත් ජීවිතේ වටිනාකමකුත් ඇති කරගන්න කියලා මම ඔයාලට ආදරයෙන් මතක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.